අද මම කියන්නේ කොහොමද රසම රස බටර් කේක් එකක් හදන්නේ කියලා. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති බටර් කේක් එකක් හදන එක මහ ලොකු දෙයක්ද අනේ. ඕක මේ අපිට උගන්වන්න තරම් දෙයක්ද කියලා. හැබැයි අහන්නකෝ. ඕගොල්ලෝ මෙච්චර කල් හැදුව කේක් එක නෙමෙයි මම අද හදන්නේ. පොඩ්ඩක් වෙනස්. වෙනස් කිව්වට ඉතින් වෙනසක්ම නැහැ. ඕගොල්ලෝ දාන ඒවාම තමයි දාන්නේ. ඒක මම කරන විදිය පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා මගේ බටර් කේක් එක මාරම සොෆ්ට්. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද කතාව මං හදන සොෆ්ට්ම සොෆ්ට් බටර් කේක් එක ගැන. මම මේ කේක් එක හදන විදිය පොඩි වෙනසක් කරා. ඒකෙන් මගේ කේක් එක මාර විදියට සොෆ්ට් වුණා. ඉතින් ඒක නිසා මට හිතුණා මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා ළමයි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ෂෙෆ් කෙනෙක්වත් නැත්තම් කෑම channel එකක්වත් කරන කෙනෙක් නෙමෙයි. මමත් ඔයාලා වගේ එක එක කෑම try කරන්න කැමති කෙනෙක්. බටර් කේක් කන්න අපේ ගෙදර ආසයි ගොඩාක් ඉන්නවා. මොකද ඒක ලේසියෙන් හදන්නත් පුළුවන්නේ. හැබැයි මට ඉස්සර ඉඳලම තිබ්බ ප්‍රශ්නයක් තමයි කේක් එක එච්චර soft නෑ. මං හදන බටර් කේක් එක ඇයි මේ soft නැත්තේ කියන එක මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි මම ඉන්ටර්නෙට් එකේ දැක්ක එක රෙසිපි එකක්. කවුද දන්නවද ඒ රෙසිපි එක කරේ? බන්ඩිෆුල් channel එක දන්නවද? අන්න ඒකෙන් තමයි මං ඒක හොයාගත්තේ. ඉතින් මට හිතුණා ඒක කොහමද try කරන්න. තව දෙයක් කියන්න ඕනේ ඔයගලන්ට. අපේ ගෙදර oven එකක් තියෙනවා. හැබැයි ඒක stove oven එකක්. උඩ ලිප යට තමයි oven එක තියෙන්නේ. හැබැයි මේකේ පාඨාංක ඩිජිටල් වලින් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඇත්තට ඒ oven එකෙන් වැඩ කරනකොට හරි කරදරයි. මොකද හිතා ගන්න බෑ සෙල්සියස් අංශක 180 කියන්නේ ඒක කොතනද තියෙන්නේ? හරියට ෂුවර් නෑ. ඊට පස්සේ මම පොඩි තර්මෝමීටර් එකකුත් oven එක ඇතුළට දාලා තමයි හරියට ටෙම්පරේචර් එක බලාගන්නේ. ඒත් මට ඕන විදිහට එන්නේ නැහැ. පැය ගාණක් මට oven එකත් එක්ක හැපි ඉන්න වෙනවා. ඉතින් ඒක නිසා මම දැන් ටික කාලයකට කලින් එයා ෆ්‍රයි එකක් ගත්තා. ඉතින් මම දවසක් shopping ගිය වෙලාවක එයා ෆ්‍රයි එකට හරියන විදිහට කේක් ට්‍රේ එකක් ගත්තා. ඒ කේක් ට්‍රේ එක ග්‍රෑම් 500 කේක් ට්‍රේ එකක්. මොකද එයා ෆ්‍රයි එකේ ඩිජිටල් වලින් තියෙනවානේ ඔක්කොම. ඉතින් ඒක නිසා හරි ලේසි. ගොඩාක් worry වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම හිතුවා මම එයා ෆ්‍රයි එකේ කේක් එකක් හදනවා කියලා. ඉතින් ඊට පස්සේ හදපු කේක් එක හොඳටම ආවා. ඔයාටත් බය නැතුව එයා ෆ්‍රයි එකේ මේ කේක් එක හදන්න පුළුවන්. බය වෙන්න එපා මං හැමදේම කියනවා. මේක වරදින්න විදිහක් ඇත්තෙම නැහැ. මේ කේක් එක මම හදන්නේ බිත්තර 2කට. එහෙනම් ඔය මොනවද අනිවාර්යයෙන්ම ගන්න ඕනේ? බිත්තර 2ක්. ඊට පස්සේ පාන් පිටි ගන්නවා මම ග්‍රෑම් 100ක්. ඒකටම සීනි ග්‍රෑම් 100ක් ගන්නවා. ඊට අමතරව බටර් හරි මාජරින් හරි ග්‍රෑම් 100ක් ගන්න ඕනේ. මේ තුනම මම එකට අනුපාතයෙන් තමයි ගන්නෙ. ඊට අමතරව ඔයා ගන්න ඕනේ බේකින් පවුඩර් තේ හැඳි 1ක්, වැනිලා තේ හැඳි 1ක් සහ මම මේකට තව දානවා කිරි චුට්ටක්. කිරි කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් තව දානවා. දැන් මේ කේක් එකේ මැජික් එක තියෙන්නේ මේ ඔක්කොම එකට දාලා හදන එකේ නෙවෙයි. මේක හදන විදිය තමයි මැජික් එක තියෙන්නේ. එන්නකෝ කියලා දෙන්න. මුලින්ම ඔයා කරගන්න ඕනේ කේක් ට්‍රේ එක රෙඩි කරගන්න එක. කේක් ට්‍රේ එකට බේකින් පේපර්ස් දාලා කේක් ට්‍රේ එක රෙඩි කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ පාන් පිටියකට බේකින් පවුඩර් ටික දාලා හොඳට හලාගන්න. ඒකත් පැත්තකින් තියාගන්න. දැන් තමයි අපි අමාරුම වැඩේ කරන්න යන්නේ. ඒක තමයි බිත්තරෙන් බිත්තර සුදු මදෙයි කහ මදෙයි වෙන් කරගන්න එක. පළවෙනි ටිප් එක තමයි ඔයා බිත්තර ෆ්‍රිජ් එකේ තියලා ගන්නවා නම් රූම් ටෙම්පරේචර් එකට යනකම් ඉන්න. දෙවෙනි ටිප් එක තමයි ඔයා සුදු මදේ සහ කහ මදේ වෙන් කරගන්නකොට සුදු මදේ වෙන් කරගන්න බෝල් එකේ කුණු බින්දුවක්වත් වතුර බින්දුවක්වත් තියෙන්න බෑ. තුන්වෙනි ටිප් එක තමයි ඔයා සුදු මදේ ඒ බෝල් එකට දාගන්නකොට සුදු මදේ විතරක්මයි ඔයාට දාගන්න පුළුවන්. කහ මදේ බින්දුවක්වත් තියෙන්න බෑ. කහ මදේ බින්දුවක් හරි තිබුණොත් ඔයාට මේ ස්ටිෆ් පීක්ස් කොයිම වෙලාවකවත් එන්නේ නැහැ. කහ මදේ බින්දුවක්වත් සුදු මදේට ඇඩ් කරන්න එපා. මේ ටික හරියටම කරගත්තොත් ඔයාට හොඳට කේක් එක හදාගන්න පුළුවන්. බිත්තර සුදු මදෙන් ස්ටිෆ් පීක්ස් එනකන් ගහගන්න එක තමයි තියෙන අමාරුම වැඩේ මෙතන. අනිත් දේවල් නම් මාරම ලේසි. ඉතින් බිත්තර බීට් කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම බීට් එකක් අවශ්‍ය වෙනවා. මේක, ඒ කියන්නේ සුදු මද ටික ඔයා බෝල් එකකට දාගෙන බීට් එකෙන් හොඳට බීට් කරන්න. ඇත්තට විනාඩි 3-4ක් යනකොට පොඩ පීක්ස් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුළුන් වගේ තුඩු උඩට ඉස්සි එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට ඔයාට හරියටම දැනගන්න පුළුවන් ඔයා බිත්තර සුදු මද හරියටම බීට් කරලා තියෙනවා කියලා. මේ කේක් එකේ අමාරුම ජොබ් එක මේක ළමයි.
ඉතුරු ටික නම් ඇස් දෙක පියාගෙන හරි කරන්න පුළුවන්. දැන් මම බිත්තර සුදු මද වලින් ස්ටිෆ් පීක්ස් අරගෙන ඉවරයි. ඔයා කොහොමද දැන් මේක දැනගන්නේ හරියටම මේ පීක්ස් ඇවිල්ලාද කියලා? ඔයාට පුළුවන් බෝල් එක අනිත් පැත්ත හරවන්න. බෝල් එක අනිත් පැත්ත හැරෙව්වම ලිස්සන් නැතුව බෝල් එකට ඇලිලා තියෙනවා නම් ඔයා හරියටම බිත්තර සුදු මදෙන් ස්ටිෆ් පීක්ස් අරගෙන. ඊට පස්සේ ඔයා ඒක පැත්තකින් තියන්න. ඊළඟ ජොබ් එක තමයි අපේ බටර් ටිකයි සීනි ටිකයි බීට් කරගන්න එක. ඔයාට ඉතින් මේකට සීනි ටික ග්‍රයින්ඩ් කරලා කුඩු කරගෙන තියාගන්නත් පුළුවන්. නැත්නම් අයිසින් ෂුගර් පාවිච්චි කරන්නත් පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි ඔයා බටර් හරි මාජරින් හරි ගන්නවා නම් අනිවාර්යයෙන්ම රූම් ටෙම්පරේචර් එකේ තමයි ගන්න ඕනේ. මේක ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන්ම ඔයාට හදන්න බෑ. එතකොට ඔයාට බීට් කරන්නත් අමාරුයි. ඔයා කේක් එක හදන්න විනාඩි 20කට විතර කලින් බටර් එක හරි මාජරින් එක හරි එළියෙන් තියාගන්න. ඊට පස්සේ බටරුයි සීනි එකට දාලා හොඳට බීට් කරන්න. හොඳට බීට් කරන්න සීනි වල කැටගතිය යනකම්ම. ඊට පස්සේ ඔයා මේ බැටර් එකට ඔයා කලින් වෙන් කරගත්ත කහමද දෙකයි වැනිලා තේ හැන්දයි ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ බැටර් එකත් හොඳට බීට් කරන්න. මේ ටික බීට් කරලා ඉවරුණාට පස්සේ ආයේ බීට් එක අල්ලන්න එපා. ඒක අපිට ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. බීට් එක පැත්තකින් තියන්න. ඊළඟට අපි පුළුන් වගේ අර හදාගත්ත බිත්තර සුදු මද එක තියෙන්නේ. අන්න ඒක අපි මේ බැටර් එකට දාගන්න ඕනේ. ඔයාට පුළුවන් හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි ඒ පුළුන් වගේ ස්ටිෆ් පීක්ස් තියෙන බිත්තර සුදු මද ටික අපේ බැටර් එකට දාගෙන ෆෝල්ඩ් කරගන්න. මේ වෙලාවේදී වේගෙන් කලවම් කරන්න එපා. හිමීට ටික මැදට වෙන්න ඔක්කොම කලවම් වෙන විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ ඔයා කලින් හලාගත්ත පාන් පිටි එක අන්න ඒක දාගන්න. ආයෙත් ඔයා මේ බැටර් එක සම්පූර්ණයෙන්ම ෆෝල්ඩ් කරගන්න. මේක අපි කරන්නේ ස්පැචුලා එකකින් හරි හැන්දකින් හරි මේ බැටර් එකේ හැම තැනම එක වගේ තියෙන්න ඕනේ. ඒක නිසා ඔයා ස්පැචුලා එකකින් එකම පැත්තට හොඳට ෆෝල්ඩ් කරගන්න හැම දෙයක්ම ඒකාකාරී විදිහට හැම තැනටම යන විදිහට. මං සාමාන්‍යයෙන් එයා ෆ්‍රයි එක ප්‍රීහීට් කරන්නේ පාන් පිටි ටික දාන වෙලාවට. ඒ වෙලාව හොඳටම ඇති එයා ෆ්‍රයි එකේ ලොකු ඉඩක් නැති නිසා. මම එයා ෆ්‍රයි එක සෙල්සියස් අංශක 150ට විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරලා තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ මම මේ හදාගත්ත බැටර් එකට කිරි ටික ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්නවා. දාගෙන ආයෙත් ෆෝල්ඩ් කරගන්නවා. ඊට පස්සේ මේ රස බැටර් එක මම දානවා මගේ කේක් ට්‍රේ එකට. ඊට පස්සේ එයා ෆ්‍රයි එකේ සෙල්සියස් 150ට විනාඩි 35ක් මම මේක බේක් කරනවා. මේ ටෙම්පරේචර් එක ගොඩක් වැදගත් ළමයි. මොකද ඔයා අවන් එකක දානවා නම් ගොඩක් වෙලාවට සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක් වගේ දාන්න ඕනේ. හැබැයි එයා ෆ්‍රයි එකක් කියන්නේ ලොකු ඉද ප්‍රමාණයක් තියෙන එකක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා මම එයා ෆ්‍රයි එකේ සෙල්සියස් අංශක 150ට විනාඩි 35ක් තමයි මගේ කේක් එක බේක් කරන්නේ. ඔයා මේක try කරලා බලන්න. මේ කේක් එක හොඳටම එනවා. මේ විදිහට හැදුවම කේක් එක මාරම soft. ඉතින් මේ බටර් කේක් එකේ විශේෂත්වය තමයි මේකේ බිත්තර සුදු මදේ වෙනම බීට් කරපු නිසා කේක් එක ස්පොන්ජ් එකක් වගේ හරිම soft පුළුන් ගොඩක් වගේ වෙච්ච එක. දැන් මම කියන්නම් බිත්තර සුදු මදේ වෙනම බීට් කරාම කේක් එකට මොකක්ද වෙන්නේ කියලා. මේක විද්‍යාත්මකව හිතමුකෝ. බිත්තර සුදු මද බීට් කරනකොට ඒකේ ඇතුළට ගොඩාක් වාතය පිරෙනවා. මේක නිකන් සබම් පෙන වගේ වාතය පිරිච්ච බුබුලු ගොඩක් මෙතනදී හැදෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ බීට් එකක් හරි නැත්තම් වේගෙන් කලවම් කරන්න එපා කියලා. මේක කලවම් කරාම වෙන්නේ ඇතුළේ තියෙන දැන් ඇතුළට අපි වාතය ගොඩක් පුරවලන්න තියෙන්නේ බීට් කරලා. ඒ වාතය ටික ඔක්කොම පිටත් වෙන්න හදනවා. ඒ කියන්නේ මේ ඔක්කොම වාතය එළියට යනවා. එතකොට ආයෙත් කේක් එක හයිය වෙනවා. ඉතින් අපි කරපු වැඩේ තේරුමක් නැති වෙනවා. ඒක නිසා බිත්තර සුදු මදේ දැම්මට පස්සේ හිමීට ෆෝල්ඩ් කරන්න බැටර් එක. අපි ඉස්සර කරන්නේ බිත්තර සුදු මදේ කහ මදේ වෙනම වෙන් කරන්නේ නැහනේ. මේ ඔක්කොම එකට දාලානේ බීට් කරන්නේ. එතකොට මෙච්චර සොෆ්ට් විදිහට කේක් එක එන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ කේක් එකේ වෙනස. මම මේක හැදුවට පස්සේ මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ කේක් එක හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇත්තටම හවසට මොන හරි කන්න ඕනේ කියලා ආසාවක් ආව ගමන්ම පටස් ගාලා හදන්න පුළුවන්. මේ බඩු ටික ඔක්කොම ගෙදර තියෙනවනේ සාමාන්‍යයෙන් හැම වෙලාවෙම. ඉතින් ඔයාලත් මේ කේක් එක හදලා රස බලන්න. රසයි නම් කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් මම තව වීඩියෝ එකක් අරන් එන්නම් පස්සේ. ඔයගොල්ලෝ සැපෙන් සනීපෙන් ඉන්නවනේ. එහෙනම් හැමෝටම බයි.